ලෝක සිතියම දෙස බලන ඔබට ඒ අතිවිශාල සාගර කලාපය ඉතාමත් සාමාන්‍ය තැනක් ලෙස පෙනෙන්නට පුළුවන්. නමුත් පසුගිය වසර 100ක කාලය ඇතුළත මිනිසුන් දහස් ගණනකගේ ජීවිත, දැවැන්ත නැව් සහ අහස් යානා ඒවා කිසිම සලකුණක් ඉතිරි නොකර ගිලගත් පෘථිවියේ තියෙන භයානකම කලාපයක් ගැන ඔබ මීට කලින් අහලා තියෙනවා. ඔව්, මාලිමාවන් පවා තමන්ගේ දිශාවන් අමතක කර දමන නූතන විද්‍යාවට පවා දශක ගණනාවක් තිස්සේ නොවිසඳුණු ප්‍රහේලිකාවක් වූ ඒ අద్භූත කලාපය වෙන කිසිවක් නෙවෙයි බර්මියුඩා ත්‍රිකෝණය. ඉතින් ඇත්තටම මොකද්ද මේ මාරාන්තික කලාපය ඇතුලේ සිද්ධ වෙන්නේ? මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක්ද? නැත්නම් ඇට්ලාන්ටික්ස් කියන අතීත දියුණු ශිෂ්ටාචාරයේ සැගවුණු ශක්තියක්? අද අපි විද්‍යාත්මකව සහ සාක්ෂි සහිතව සොයා බලන්න යන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේ ඇත්ත නැත්ත සහ එහි සැගවුණු රහසයි. මුලින්ම අපි බලමු මේ කියන මාරාන්තික කලාපය පිහිටලා තියෙන්නේ කොහෙද කියලා. උතුරු ඇට්ලාන්ටික් සාගරයේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය, බර්මියුඩා දූපත් සහ පුවර්ටෝ රිකෝ කියන සීමාවන් තුන යා කරලා ඇදෙන වර්ග සැතපුම් ලක්ෂ 5කට වඩා විශාල සාගර කලාපය තමයි බර්මියුඩා ත්‍රිකෝණය කියලා හඳුන්වන්නේ. මේ කලාපයට යක්ෂයාගේ ත්‍රිකෝණය කියලාත් කියනවා. මේකට හේතුව තමයි මේ සීමාව ඇතුළට ඇතුළු වුණු බොහෝ යාත්‍රාවලට සිදු වුණු අద్භූත ඉරණ. බර්මියුඩා ත්‍රිකෝණය ගැන ලෝකයම බය වෙන්න පටන් ගත්තේ 1945 වර්ෂයේ සිද්ධ වුණු එකම එක සිදුවීමක. ඒ තමයි ෆ්ලයිට් 19 සිදුවීම. 1945 දෙසැම්බර් 5 වෙනිදා ඇමරිකාව වූ නාවික හමුදාවට අයත් බෝම්බ හෙළන ගුවන් යානා 5ක් පුහුණුවීම් කටයුත්තක් සඳහා මේ කලාපයෙන් ඉහළට පියාසර කළා. ඉතාමත් පැහැදිලි කාලගුණයක් තිබුණු ඒ දවසේ එකපාරටම මේ ගානාවල මාලිමාවන් ක්‍රියාවිරහිත වෙන්න පටන් ගත්තා. ගානාවේ නියමුවා චාල්ස් ටේරර්ගේ අවසාන රේඩියෝ පණිවිඩය වුණේ අපිට පාර වැරදිලා, හැමදේම අමුතුයි, සාගරේ පවා වෙනස් විදියකට පෙනෙන්නේ කියන එකයි. ඉන්පසු ඒ යානා පහම අතුරුදාන්. පුදුමයි කියන්නේ ඔවුන් සෙවීම සඳහා ගිය තවත් දැවැන්ත ගලවා ගැනීමේ යානයක්ද මිනිත්තු කිහිපයකින් රේඩාර් තිරවලින් මැකී ගියා. ඒ මිනිසුන් 27 දෙනාට සහ යානාවලට අද වෙනකම්ම මොකද උනේ කියලා කිසිම සලකුණක් නැහැ. මීට අමතරව 1918 දී මිනිසුන් 306 දෙනෙකු සමග ගමන් කළ USS සයික්ලෝප්ස් කියන දැවැන්ත ඇමරිකානු නැව කිසිදු SOS පණිවිඩයක් හෝ අනතුරු ඇගයීමක් පවා නොකර මේ කලාපයේදී අතුරුදාන් වුණා. නැවේ එකම එක ලී කැබැල්ලක්වත් මුහුද මතුපිටට ආවේ නැහැ. මේ වගේ අදාහ ගන්නත් නොහැකි අතුරුදාන් වීම නිසා මිනිස්සු එක එක කතා හදන්න පටන් ගත්තා. සමහරු කිව්වේ මේ සාගර පතුලේ පිටසක්වල ජීවීන්ගේ රහස් කඳවුරක් තියෙනවා කියලා. ඔවුන්ගේ UFO යානාවලින් නිකුත් කරන ප්‍රබල චුම්බක ශ්‍රේෂ්ඨ නිසා නැව් සහ යානා ඇදලා ගන්නවා කියලා මතයක් පැතිරුණා. ඉතින් තවත් පිරිසක් විශ්වාස කළේ මීට අවුරුදු දහස් ගණනකට කලින් මුහුදේ ගිලී ගියා කියන අතිශය දියුණු තාක්ෂණයක් තිබුණු ඇට්ලාන්ටිස් නගරයේ ශක්ති ප්‍රභවයක් අදටත් සාගර පතුලේ ක්‍රියාත්මක වෙනවා කියන එකයි. නමුත් මේ හැමදේම උදෙක් කල්පිත කතා විතරද? විද්‍යාව මේ ගැන කියන්නේ මොකක්ද? නූතන විද්‍යාඥයන් සහ සාගර පර්යේෂකයන් මේ අභිරහස පිටුපස තියෙන ඇත්තම විද්‍යාත්මක හේතු කිහිපයක්ම අනාවරණය කරගෙන තියෙනවා. පළවෙනි එක තමයි මේතේන් හයිඩ්‍රේට්. විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා බර්මියුඩා සාගර පතුලේ විශාල වශයෙන් මේතේන් වායුව තැන්පත් වෙලා තියෙනවා කියලා. මේ වායුව එකවරම පිපිරීමක් වගේ මුහුද මතු පිටට පැමිණ ජලයේ ඝනත්වය ක්ෂණිකව අඩු වෙනවා. එවැනි අවස්ථාවක ඒ ජලය මත තියෙන ඕනෑම දැවැන්ත නැවක් ගලක් වතුරට දැම්මා වගේ එක පාරටම මුහුද යටට
ගිලිලා යනවා. ඉතින් දෙවෙනි එක තමයි ගල්ෆ් කලාපය. මේ කලාපය හරහා ගලා යන ගල්ෆ් ප්‍රවාහය කියන්නේ සාගරයේ ඇතුලේ තියෙන ඉතාමත් වේගවත් දියවැයක්. මේකේ වේගය කොච්චරද කියනවා නම් අනතුරකට ලක්වන නැවක හෝ යානයක සුන්බුන් මිනිත්තු කිහිපයක් ඇතුළත සැතපුම් ගණනාවක් ඈතට ගසාගෙන යනවා. ඒ නිසා තමයි කිසිම සලකුණක් සොයාගන්න ලැබෙන්නේ නැත්තේ. ඉතින් ඊළඟ එක තමයි හයස්ට්‍රාකාර බලාකුළු. චන්ද්‍රිකා තාක්ෂණයෙන් සොයාගෙන තියෙනවා මේ කලාපයේ අහසේ අමුතුම ආකාරයේ බලාකුළු නිර්මාණය වෙන බව. මේවා හරියට එයා බෝම්බ්ස් නැත්නම් වායු බෝම්බ වගේ. මේවායින් පැයට සැතපුම් 170ක විතර වේගයෙන් පහළට හුලං කඩාගෙන වැටෙනවා. ඒ වගේ සැඩ සුළඟකට අහු වෙන ඕනෑම ගුවන් යානයක් ක්ෂණිකව කඩාගෙන වැටෙනවා. හැම දෙයකටම වඩා වැදගත්ම දේ තමයි ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය සහ ලෝකයේ විශාලම රක්ෂණ සමාගම් පවසන පරිදි බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවන අනතුරු ප්‍රමාණය ලෝකයේ අනෙක් කාර්යබහුල සාගර කලාපවල සිදුවන අනතුරු වලට වඩා වැඩි නැහැ. මේක ලෝකයේ තියෙන කාර්යබහුලම නැව් සහ ගුවන් මාර්ගයන් නිසා සාමාන්‍යයෙන් සිදුවන අනතුරු ප්‍රමාණය මෙතනදී සිද්ධ වෙනවා. එහෙනම් බලාගෙන යනකොට බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ කිසිම අద్භූත බලවේගයක් තියෙන තැනක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මයේ අතිශය දරුණු කාලගුණය සහ සාගර විද්‍යාත්මක තත්ත්වයන් එකතුන් ඒ වගේම මිනිස් වැරදීම් සිදුවුණු සාමාන්‍ය සාගර කලාපයක් විතරයි. නමුත් අතීතයේ සිදුවුණු ඇතැම් අద్භූත සිදුවීම් අදටත් මිනිස් හිත්වල කුතුහලය ඒ විදිහටම ඉතිරි කරලා තියෙනවා. ඔයාලට මොකද හිතෙන්නේ? බර්මියුඩා ත්‍රිකෝණයේ පිටුපස තවමත් අපිට නොවැටුණු රහසක් තියෙනවද? ඔයාලගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ ලෝකයේ නොවිසඳුණු අභිරහස් ගැන දිගටම දැනගන්න අපේ channel එක මේ දැන්ව subscribe කරලා තියාගන්න. නැවතත් මේ වගේම සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.